ඉතින් හරියන්නේ අදත් ඔගොල්ලොම සාදරයෙන් පිළිගන්නවා SDN එක අපේ YouTube channel එකට. ඉතින් මතකද මම කලින් වීඩියෝ කරන් ආවා DeepSeek and ChatGPT වල පොඩි කම්පෙයාර් එකේ කම්පෙයාර් කරන වීඩියෝ එකක්. ඉතින් මම මේ වීඩියෝ එකේදී කතා කරා මොනවද DeepSeek වල තියෙන්නේ මොනවද ChatGPT එකේ නැති DeepSeek එකේ තියෙන්නේ මොනවද. ඒ වගේම අපි DeepSeek එකෙන් කොහොමද 3D ලෝගයක් ඩිසයින් කරගන්නේ. ඇත්තටම අපි මේ වීඩියෝ එකේදී බැලුවා. ඒ වීඩියෝ එක අපි ප්‍රැක්ටිකලි කරලා බැලුවා. අපි ChatGPT එකේම එකම ටෙක්ස්ට් එකක් දීලා ඒ ටෙක්ස්ට් එක ආයෙම DeepSeek එකේ දීලා අපි 3D ලෝගෝ එකක් ඩිසයින් කරගෙන හැදුවා. නමුත් අපේ DeepSeek එකේ ලෝගෝ එකක් කිසිම දෙයක ජෙනරේට් වුණේ නැහැ. ඒකට අපිට ආවේ අයිඩියාස් ටිකක් විතරයි. but අපිට ChatGPT එකේදී සුපිරිම 3D ලෝගෝ එකක් ඩිසයින් කරනවා වල බලා ගන්න පුළුවන්. ඒක ඩිසයින් කරන එක ජෙනරේට් වුණා. ඉතින් මේකේ වේදාන හේතුව DeepSeek කියන අලුතෙන් හදපු AI tool එකක් ඉන්න වෙන්නේ නැති කියලා මම හිතනවා. නමුත් ChatGPT එකේ පළවෙනි දවස්වලත් මීට වඩා ඇඩ්වාන්ස් සොලියුෂන් ටිකක් ආවා කියලා අපිට හිතන්න පුළුවන්. මොකද ඒ කාලේ අපි වැඩ කරපු ටිකත් එක්ක ලොකු වැඩ ටිකක් අපිට ChatGPT එක හරහා කරගන්න පුළුවන් වුණා. නමුත් අපි දැන් බලමු කොහොමද මේ දෙකේ කෝඩ් ජෙනරේටින් පාර්ට් එක කියලා. ඒ කියන්නේ කොහොමද DeepSeek එකේ කෝඩ් ජෙනරේට් වෙන්නේ, ඒ වගේම ChatGPT එකේ කෝඩ් ජෙනරේට් වෙන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. එහෙනම් අපි යමු ස්ක්‍රීන් එකට. මෙන්න මේ විදියට. මම ස්ක්‍රීන් එකට ඔයගොල්ලොන්ට එවුවා ස්ක්‍රීන් එකේ මගේ දැන් ඔයාලට පේනද මගේ ස්ක්‍රීන් රෙකෝඩ් එක. මම වෙනද වගේම Google එකට යන්න. ඉතින් අපිට අද DeepSeek එක log වෙන්න පුළුවන් දැන් සමහරලාට save එක busy වුණාට පස්සේ අපිට සමහරලාට DeepSeek එක log වෙන්න අමාරුයි. අපි බලමු try එකක් දීලා DeepSeek එක log වෙන්න. අද පුළුවන් අපිට DeepSeek එක log වෙන්න මං හිතන්නේ. හරි අපි DeepSeek එකට ආවා. හැබැයි DeepSeek එකක් මේ විදිහට තියාගෙන එහා පැත්තෙන් අපි open කරගමු ChatGPT එක. chatgpt.com මගේ ආසම AI tool එක. ඉතින් මම ඊට පස්සේ මේ දෙක Windows 11 වල තියෙන feature එකක් වෙන මේක අපි slide select තියාගමු පැත්තට පැත්ත මේ විදිහට. මේ පැත්තට දාලා ඉතුරු හරි. ඔයාලට පේන්නේ නැති දැන් මගේ වම් අත පැත්තේ තියෙනවා ChatGPT එක. ඒ වගේම දකුණු අත පැත්තේ තියෙනවා මගේ DeepSeek එකේ interface එක. ඉතින් අපි දැන් මේ දෙකේ code generating එක කොහොමද කියලා බලමු. මම දෙකෙම දෙන්නේ එකම එක ටෙක්ස්ට් එක. ඉතින් මම ටෙක්ස්ට් එක ඊට කලින් notepad එක write කරගෙන ඉන්නවා. notepad ඉතින් මගේ සමහරවිට ඉංග්‍රීසි ග්‍රැමර් වැරදි. ඉතින් එකට කරලා සමාවෙන්න ඕන. ඉතින් මගේ මම දන්න විදිහට මේකේ type කරනවා. හරි. මේක මම දෙනවා please generate web codes in HTML and CSS and JavaScript කියලා මම මේකම දීලා මේකේ ගහනවා. ඊට පස්සේ I want e-commerce web කියලා මම මේක මෙන්න මේ විදිහට මම මේක copy කර ගන්නවා. control C button එක press කරලා ඉතින් control C button එක තමයි Windows වල තියෙන copy shortcut එක. ඉතින් control C මම click කළා මම මේ විදිහට මේක open කර ගැනීම සිදු කරනවා. හරි. දැන් ඔයාලට පේනවා ඇති මම ඒක copy කරගෙන දැන් මම ආයෙත් ආවා මගේ ChatGPT එක DeepSeek එක තියෙන තැන. මම දැන් මෙන්න දැන් ChatGPT එකේ තියෙන දේ මම මෙතන type කරනවා. මේක paste කරනවා. අර මම ඉස්සර type කරගත්ත එක ඉතින් ඔයාලට paste කරන්නත් Windows user කරන එක නම් ඔයාලට පුළුවන් control V කියන shortcut key එක පාවිච්චි කරලා මෙතනට paste කරගන්න. දැන් ඔයාලට මෙන්න DeepSeek එකෙන් මම ඒක මේ විදිහට paste කරනවා. දැන් ඔයාලට පේනවා ඇති මම දෙකේම paste කරලා ඉවරයි. දැන් මම මෙන්න මෙතන enter button එකයි මේක enter button එකයි දෙකම එකට මේ විදිහට press කරගන්නවා. අපි බලමු කොහොම වෙයිද මේකේ coding එක කියලා අපි දැන් බලමු. ඉතින් ChatGPT එක නම් මම ඉක්මනට කෝඩ් එක දුන්නා. ඔයාලට පේනවා ඇති. ඉතින් කෝඩ් එක දුන්න කියලා තමයි ජෙනරේට් වෙනවා. මෙතන තියෙනවා creating a full plug. ඔය මේකේ කෝඩ් එක දෙනවා. ඉතින් මේකේ කෝඩ් එක ඇත්තට ඇඩ්වාන්ස් ඉන්ටර්ෆේස් එක නෙමෙයි එන්නේ. දැන් මේක ලොක් කරනවා. ඔයාලට පේනවා ඇති. තාම මගේ කෝඩ් එක ජෙනරේට් වෙනවා. හරි. අපි මේක ජෙනරේට් කරගන්න අපි අපේ DeepSeek එකේ කොහොමද තත්ත්වය කියලා බලමු. DeepSeek එකත් හොඳ තත්ත්වයෙන් යනවා ජෙනරේට් වෙගෙන. ඉතින් කොහොම වෙයිද දන්නේ. ඒකේ output එක කොහොමද කියලාත් අපි සම්පූර්ණයෙන් බලනවා. මේක notepad එක හෝ VS Code එකේ paste කරලා බලමු මේක කොහොම වෙයිද කියලා. ඔයාලට පේන ඇති මට මේකේ ChatGPT එකේ කෝඩ් එක දීලා ඉවරයි. ChatGPT එකේ නම් තියෙන්නේ පොඩි කෝඩ් එකක්.
මේකේ CSS නෑ CSS වෙනම පාත් වල දැන් ඇවිල්ලා ඉතින් පොඩ්ඩක් බලන්න. ඔව් CSS ඇවිල්ලා තියෙන ඇත්තේ වෙනම පාත් බලමු CSS where is the CSS part එක කියලා බලමු අපිට CSS part එක ඉයල් දෙයිද කියලා. ඔව් එයා එඩිට් කරනවා CSS එක. ඒතර එඩිටින් කියලා වෙලා CSS එක. හැබැයි අපිට DeepSeek එක ගැන එකපාරින්ම ඔයාලා දුන්න බලා ගන්න පුළුවන් අපිට CSS එකයි JavaScript එකයි සේරම එකට දුන්න මං ඉතින් පොඩ්ඩක් එන්න බලන්න අපි එහෙම දීලා බලමු. මට හරි ෂුවර් නෑ මම ඒක හරියට සීන් කරේ නැහැ. ආව් JavaScript එක දීලා තියෙනවා මෙතනින්. මෙතනින් අපිට CSS පාත් එක වෙනම දීලා තියෙනවා. මෙතනින් අපිට HTML කොටස වෙනම දීලා තියෙනවා. හරි දැන් අපි මේකේ එඩිට් වෙලා ඉවරයි මං හිතන්නේ බලමු එඩිට් වෙලා ඉවරයිද කියලා. ඔව් එඩිට් වෙලා ඉවරයි. නමුත් මේකේ අපිට JavaScript කොටස තාම නැහැ. ඉතින් අපි මෙතන දාමුනවා JavaScript කොටසක් දෙන්නේ කියලා. Please give Java part. ඊට මේකත් ආයෙත් එඩිටින් කියලා වැඩේ ෂුවර් එකට. ඕනගේ මම එඩිටින් කියලා වැඩනවා. ඔව් එඩිටින් කරනවා. අපි ඒක එඩිටින් එඩිටින් මේක අපි VS Code එක paste කරලා අපි අපේ output එක අරන් බලමු කොහොමද කියලා. VS Code කියන Visual Studio Code ඉතින් Visual Studio Code එක download කරන විදිය මම මගේ web development video tutorial එකේ පළවෙනි වීඩියෝ එක ඉඳලා දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒක අතිශය ආධුනිකයන් විසින් හදපු web development video list එකක්. ඉතින් මේ video list එකේ තියෙන්නේ පොඩි කොටස් ටික. ඔයාලට පුළුවන් ඒ ටික බලලා web development ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න. මේ විදිහට මගේ VS Code එක open වුණා. ඉතින් මගේ හදපු එක තියෙන ඉතින් මම මෙතන new text file ගිහිල්ලා මේක මම control space. හරි මම ඊට පස්සේ paste උනේ. මම මෙතන ගිහිල්ලා මගේ ඉස්සෙල්ලාම අපි paste කරගමු. මොකක්ද ඉස්සෙල්ලාම paste කරන්නේ? ඉස්සෙල්ලාම අපි ChatGPT එක paste කරලා බලමුකෝ. control V ChatGPT හරි. දැන් අපි new text file එකක් ආයිද open කරලා අපි ඒකට paste කරමු අපේ DeepSeek එකේ මේ DeepSeek එක. copy එක ඉතින් අපිට path වශයෙන් ගන්න තියෙනවා අපිට එතන edit කරන්න වෙනවා මෙන්න මේ විදිහට control V ඊට පස්සේ අපි මෙතන style tag එකක් දාලා මෙතන head section එක ඉවරයි එතන අපි දාන්න මෙතන style කියලා tag එකක්. style එක ඇතුලේ තමයි අපි CSS path එක දාන්නේ. ඉතින් style කියලා path එක ඇතුලේ තමයි අපි CSS කොටස සාමාන්‍යයෙන් අපි write කරන්නේ. CSS එකට මෙතන copy button එක press කරලා මෙතන paste කරනවා. ඊපස්සේ මෙතන JavaScript කොටස දාන්න මේ HTML clause tag එකෙන් පස්සේ කොටස තමයි අපි script එක දාන්න ඉතින් ඇතුලේ කොටස දාන්න එපා. ඒතකොට අවුල් යනවා. මෙතන නෑ DeepSeek එකේ JavaScript ලොකු JavaScript කොටසක් තියෙනවා. ඉතින් මම ඉතන හොඳ වෙබ් පේජ් එකක් අපිට ඒ ගියා. හරි දැන් අපි මේ දෙක සේව් කරලා ඕපන් කරලා බලමු කොහොමයි ෂෙඩියුල් එක අපිට ඉදි කියනවා. මම දැන් ඩෙස්ක්ටොප් එකේ සේව් කරනවා පළවෙනි එක විදියට මෙතන මෙතන අපි මේ තියෙන deepseek.html කියන එක්ස්ටෙන්ෂන් එක අනිවාර්යෙන් දාන්න ඕන ඔයගොල්ලෝ. මම මෙතනත් මේකත් control S press කරලා සේව් කරනවා. ඉතින් මේක නෑ මේක DeepSeek එක අරක මේ ChatGPT ඒක ඔව් මේක HTML මෙතන අපි ආම save as ගිහිල්ලා DeepSeek කියන එක මොකද ChatGPT.html කියන එක දීලා හරි දැන් මේ දෙක ඕපන් කරලා බලමු කොහොම අවුට්පුට් එකක් අපිට එයි කියලා. ඉතින් ChatGPT එක අපි ඕපන් කරා. ඒක අපි Google එකෙන් ඕපන් කරමු. always දීලා. හරි. මෙන්න තියෙනවා මොකද මේ ChatGPT එකේ වෙබ් පේජ් එක කොහොමද අවුල් නේද කෝඩ් එක. දැන් බලමු DeepSeek එක කොහොමද කියලා. DeepSeek එක නම් අවුල් නැහැ. DeepSeek එකේ යම්කිසි ප්‍රමාණයක එකේ පැහැදිලිතාවයක් තියෙනවා. නමුත් මේ DeepSeek එකේ නම් DeepSeek මේ ChatGPT එක නම් කිසිම විදියට මේ වේ කරන්නේ නැහැ. ඉතින් total එක එනවා add card කරනකොට total එක එනවා එච්චරයි ඉතින් එන්නේ.
ඉතින් ඊකොමර්ස් එකේ නම් මේක ඇඩ් කරන මෙතන කාට් එක ගිහලා කාට් එකට ගිහිල්ලා අපිට කාට් එක වෙන මන්දලා ඒකෙන් තමයි අපිට ටෝටල් එක එන්නේ. නමුත් මේකේ ChatGPT එකේ තියෙනවා අසිතයි මේකේ JavaScript කොටස හොඳයි. මේකේ කාට් කරනවනේ මෙතන අපිට ටෝටල් එක එනවා. මෙතන දැන් ටෝටල් එක ඇවිත් තියෙනවා $430ක්. ඒ විදිහට එනවා. ඉතින් ඔයාලා අද මං ගෙන වීඩියෝ එකෙන් පේනවා ඇති මොකද්ද මේ ChatGPT එකේයි DeepSeek එකේ තියෙන වෙනස මොකද්ද? ඉතින් DeepSeek එකේ අපිට බැරි වුණාට මොකක් හරි විදිහක 3D logo එක ඩිසයින් කරගන්න. නමුත් කෝඩින් පැත්තෙන් බැලුවොත් DeepSeek එකේ දෙන කෝඩ් බේස් එක හොඳයි ChatGPT එකට වැඩිය. මොකද ChatGPT එකේ පොඩි අවුල්සහගත තැන් තියෙනවා. මොකද මම දැන් අර e-commerce web page එක ඔයාලා ඉස්සරහම ඩිවලොප් කරලා ඒ කියන්නේ කෝඩ් එක ගත්තේ කෝඩ් දෙකේ පොඩි පැහැදිලිතාවයක් නැහැ. නමුත් ChatGPT එකේ තියෙන වාසිය තමයි ඒකේ programming language එක පැත්තෙන් නැත්නම් ඒකේ තියෙන JavaScript කොටස ගොඩක් හොඳයි. ඒකේ total එක උනත් අපිට එකපාර ගන්න පුළුවන්. නමුත් DeepSeek එකේ අපිට වෙනම card web page එකක් හදන්න ඕනේ. කාට් එක ඇතුලේ තමයි අපිට ඒකේ total එක ගන්න පුළුවන්. නමුත් ChatGPT එකේ web page එක ඇතුලේ අපිට කාට් එකෙන් නෙමෙයි එළිය එතන අපි කාට් එකට add කරනකොට අපිට total එක එනවා. අපි කීයක් මේ වෙද්දි pay කරන්න ඕනද කියලා මේ ටික buy කරොත්. ඉතින් අද ගෙන වීඩියෝ එකත් හොඳයි කියලා හිතනවා. අනිවාර්යෙන් අපේ channel එක subscribe කරගෙන යන්න. ඉතින් අලුත් වෙන තාක්ෂණික දැනුමත් සමග සම්බන්ධ වෙන්න කැමති නම් අදම අපේ channel එකත් එකතු වෙලා ඉන්න.